මේකටත් ඔයාලා දන්නවා ඇති රඳවා ගැනීමේ බද්ද. එහෙම නැත්නම් withholding tax එක දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුව විසින් 5% ඉඳලා 10% දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මේ tax එක නැත්නම් මේ බද්ද අපි හැමෝම ගෙවන්න ඕනේද? මේක අපි හැමෝටම මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරලා බලමු. එතකොට මේ බද්ද තීරණය වෙන්නේ අපේ වාර්ෂික ආදායම ලක්ෂ 18 කියන සීමාව ඉඳලා තමයි මේ ටැක්ස් එක නැත්නම් withholding tax එක අය කරගන්න. එතකොට කෙනෙක්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩු සහ ලක්ෂ 18ට වඩා වැඩි කියලා අපිට ඕන කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එතකොට කෙනෙක්ගේ ආදායම ලක්ෂ 18ට වඩා වැඩි නම් අනිවාර්යෙන්ම ඒ කෙනා මෙන්න මේ 2025 4.1 ඉඳලා දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුවට අනුව මේ withholding tax එක නැත්තම් රඳවා ගැනීමේ බද්ද අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. එතකොට ලක්ෂ 18ට වඩා මේ වැඩි ආදායමක් ලබනවා නම් වාර්ෂිකව ඒ ආදායම් මත ලැබෙන පොලියට අදාළව 10% tax එකක් අනිවාර්යෙන්ම අය කරගන්න ලබනවා. එතකොට දැන් අපි බලමු. දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ගොඩක් අයගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් එහෙම මේ ටැක්ස් එක අය කර ගන්නවද නැද්ද කියන දේ අපිට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අනේ ඒ නිසා අපි ඒ ගැන වැඩිපුර කතා කරලා බලමු. එතකොට අපි ළඟ තියෙන මුදල් අපි ආකාර කිහිපයකට ආයෝජනය කරනවා. සමහරවිට අපි ඉතිරි කිරීමේ තැන්පතු ගිණුම් වල මුදල් තැන්පත් කරනවා. වැඩි පොලියක් අපේක්ෂාන අපි ස්ථාවර තැන්පතු ගිණුම් වල මුදල් ආයෝජනය කරනවා. තව ඊට අමතරව මනි මාකට් වැනි ක්‍රම ඔස්සේ අපි මුදල් ආයෝජනය කරලා තියෙන්න පුළුවන්. එතකොට මේ ආයෝජනය කරන මුදල් වලට අදාළව අපිට බැංකු සහ මූල්‍ය ආයතන මාසිකව හෝ වාර්ෂිකව අපිට පොලියක් ලබා දෙනවා. අන්න ඒ ලබා දෙන පොලියට තමයි මෙන්න මේ කියන withholding tax එක එහෙම නැත්නම් රඳවා ගැනීමේ බද්ද අය කරන්නේ. නමුත් අපේ මේ වාර්ෂික එකලස් කිරීමේ ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි නම් අපිට බැංකුවෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් අපේ මෙන්න මේ තියෙන ගිණුම් වලට අදාළව බැංකුව විසින් අපට ලබා දෙන මේ පොලියට අදාළව මේ අය කරන ටැක්ස් එක අඩු කරගන්න එපා කියලා අපට ඉල්ලීමක් කරන්න පුළුවන්. ටැක්ස් එක ගන්න වෙන ආකාරය පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරලා බලමු. අපි දැන් බලමු අපේ තියෙන ඉතිරි කිරීමේ ගිණුමක් සම්බන්ධයෙන් මෙන්න මේ withholding tax එක නැත්නම් රඳවා ගැනීමේ බද්ද කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා. අපි හිතමු 2025 4.1 වෙනකොට අපේ ඉතිරි කිරීමේ ගිණුමක රුපියල් 3,50,000ක් ශේෂයක් තියෙනවා කියලා. එතකොට අපි දන්නවා මේ 4.1 ඉඳලා 4.30 දක්වා මාසයක් ගත වුණාට පස්සේ බැංකුව හෝ මූල්‍ය ආයතන අපට ඒ මුදල් වෙනුවෙන් අපට පොලියක් ලබා දෙනවා. දැන් මේ දවස්වල බැංකු සහ මූල්‍ය ආයතන සාමාන්‍යයෙන් බැංකු පොලි ඉතුරු කිරීම ගිණුම් සඳහා ලැබෙන පොලි අනුපාතය 2.5ක් විතර වගේ වෙනවා. මම මෙතන 2කට අදාළව මේක ගණනය කරලා තියෙනවා. මේ 3,50,000ට අදාළව මාසිකව ලැබෙනවා රුපියල් 575ක පොලියක්. එතකොට මේ පොලිය අපට බැංකුවෙන් ලබා දෙන්නේ දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුවෙන් මේ හඳුන්වා දුන්න මේ නවතම මේ බදු ක්‍රමය හරහා මෙන්න මේ බැංකු සහ මූල්‍ය ආයතන අපිට ලබා දෙන මේ රුපියල් 575ට රඳවා ගැනීමේ බද්දක් නැත්නම් 110ක රඳවා ගැනීමේ බද්දක් අඩු කරනවා. එතකොට රුපියල් 575ක් ඇත්තටම අපේ ගිණුමට එන්න තිබුණාට ඒකෙන් 575ට ආසන්න වශයෙන් 110ක් ගත්තට පස්සේ රුපියල් 57ක් අඩු වෙලා අපේ ගිණුමට ලැබෙන්නේ රුපියල් 518ක ආසන්න මුදලක් තමයි ලැබෙන්නේ. කලින් අපිට කෙලින්ම රුපියල් 3,50,000ට අදාළව මාසිකව රුපියල් 575ක් වගේ ආසන්න පොලි ආදායමක් අපේ ගිණුමට ලැබෙනවා. නමුත් මේ බදු ක්‍රමය හඳුන්වා දීම තුළින් මේ 575න් 110ක් අඩු වෙලා කියන්නේ රුපියල් 57ක් අඩු වෙලා අපේ ගිණුමට ලැබෙන්නේ රුපියල් 518ක වගේ මුදලක්. අන්න ඒක තමයි මේ withholding tax එක හරහා අපේ ඉදිරි කිරීමේ ගිණුම් වලට බලපෑමක් සිදුවන ආකාරය. මීට වඩා මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට දැන් මේ 110යි බද්ද නිසා අපිට ලැබෙන්න තියෙන පොලි ආදායම අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. එතකොට මේ ටැක්ස් එක අපිට අය කරගන්න එපා කියලා අපිට බැංකුවෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒක ගැන අපි ඉදිරියට සාකච්ඡා කරලා බලමු. අපි හිතමු අපිට තියෙන ස්ථාවර තැන්පතු ගිණුමක්. අපි බැංකුවේ රුපියල් ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා කියලා. 2025 4.1 අපි බැංකුවේ රුපියල් ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දානවා. සාමාන්‍යයෙන් මේ දවස්වල ස්ථාවර තැන්පතු සතා පොලිය යන්නේ 7.5. එතකොට අපි ස්ථාවර තැන්පතු වල අපි මේ පොලිය ලබා ගන්න වාර්ෂික කියලා හිතුවොත් එතකොට
රුපියල් ලක්ෂ 10ට අදාළව 1.4.5 කියලා කියන්නේ වාර්ෂිකව ඒ කියන්නේ 2026 3.31 වෙනකොට අපිට පොලි ආදායම වශයෙන් රුපියල් 75000ක මුදලක් ලැබෙනවා. withholding tax එක නැත්නම් රඳවා ගැනීමේ බද්ද 10%ක් අඩු කරාට පස්සේ එතකොට රුපියල් 75000ක් අපිට ලක්ෂ 10 වෙනුවෙන් රුපියල් 75000ක පොලි ආදායමක් ලැබෙනවා. එතකොට එතන 10%ක් අඩු කරාට පස්සේ කියන්නේ 7500ක් අඩු කළා අපිට 2026 3.31 වෙනකොට පොලි ආදායම විදිහට අපිට ලැබෙන්නේ රුපියල් 67500 මුදලක් තමයි අපිට ලැබෙන්නේ. අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. අපි දුමු A කියන පුද්ගලයා මාසික ආදායම් ලබන කෙනෙක්. එතකොට එයා මාසිකව රුපියල් 75000ක ආදායමක් ලබනවා. නැත්නම් වැටුපක් ලබනවා. අපි රජයේ සේවකයෙක් කියලා. එතකොට මේ රජයේ සේවකයා මාසික රුපියල් 75000ක් ලබනකොට එයාට වාර්ෂිකව ලැබෙනවා රුපියල් ලක්ෂ 9ක ආදායමක්. 75000 ගානේ මාස 12ට වාර්ෂිකව මෙයාට රුපියල් ලක්ෂ 9ක ආදායමක් ලැබෙනවා. එතකොට අපි මෙයා තව මොන හරි ස්ථාවර තැන්පතු වල හරි වෙන මොන හරි ආයෝජනය කළා එයාට මාසිකව තව රුපියල් 10000ක විතර පොලි ආදායමක් ලැබෙනවා කියලා. එතකොට ඒ වගේ මාස 12ට අදාළව රුපියල් 1,20,000ක වන්න පොලි ආදායමක් ලැබිලා තියෙනවා. එතකොට මෙයාගේ මේ තියෙන මාසික ආදායම පොලි ආදායම මේ කියන ඔක්කොගම එකතුවට අපි කියනවා මාසික 11 කිරීමේ ආදායම කියලා. එතකොට මෙයාගේ සම්පූර්ණ වර්ෂයට අදාළව 11 කිරීමේ ආදායම වලට තියෙන්නේ රුපියල් 10,20,000කට වගේ ආසන්න මුදලක් තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ මුදල රුපියල් ලක්ෂ 18 ඉක්මවලා නැහැ. ඒ නිසා මෙන්න මෙයාට පුළුවන් බැංකුවට හරි ඒ අදාළ මූල්‍ය ආයතනයට ගිහිල්ලා කලින් කතා කරපු withholding tax එක නැත්තම් රඳවා ගැනීමේ බද්ද මගෙන් අඩු කරගන්න එපා කියලා බැංකුවට එහෙම නැත්තම් මූල්‍ය ආයතනයට ඉල්ලීමක් සිදු කරන්න මෙන්න මේ A කියන පුජ්‍යලයාට පුළුවන්. එතකොට අපි බලමු තව B කියන පුජ්‍යලෙක් ඉන්නවා. මෙයා කරන්නේ ව්‍යාපාරයක්. බිස්නස් එකක් තමයි මෙයාට තියෙන්නේ. එතකොට මේ බිස්නස් එකෙන් එයාට අපි හිතමු මාසික රුපියල් ලක්ෂයක ආදායමක් ලැබෙනවා කියලා. එතකොට මාස 12ක් යනකොට කියන්නේ අවුරුද්ද කාලයක් යනකොට එයාට රුපියල් ලක්ෂ 12ක ආදායමක් ලැබිලා තියෙනවා. එතකොට අපි හිතමු තව මෙයා දැන් බිස්නස් එකක් කරන නිසා මෙයා ළඟ සල්ලි ගැවසෙනවා. මෙයා තව මූල්‍ය ආයතනවල ස්ථාවර තැන්පතු වල ආයෝජනය කළා තියෙනවා. ඒ වගේම පොලි ආදායමක් ලැබෙනවා තව මාසෙකට රුපියල් 1,20,000ක. එතකොට වාර්ෂිකව ලැබෙනවා එයාට 14,40,000ක පොලි ආදායමක් ලැබෙනවා. එතකොට මෙයාගේ වාර්ෂික 11 කිරීමේ ආදායම බවට පත් වෙනවා රුපියල් 26,40,000. සමහර රුපියල් 26 ලක්ෂයක විතර වාර්ෂික 11 කිරීමේ ආදායමක් මෙයාට ලැබෙනවා. එතකොට මේ B කියන පුජ්‍යලයාගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම රුපියල් ලක්ෂ 18ට වඩා මෙයාගේ වාර්ෂික 11 කිරීමේ ආදායම වැඩි නිසා අපි අර කලින් කතා කරපු withholding tax එක මෙන්න මේ B කියන පුජ්‍යලයා අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. එතකොට මෙයා ගෙව්වත් නැතත් අනිවාර්යෙන්ම මූල්‍ය අදාළ මූල්‍ය ආයතන විසින් මෙයාගේ මේ ටැක්ස් එක අඩු කරන තමයි ඉතිරි මුදල් ප්‍රමාණය අපේ ගිණුමට බැර කරන්නේ. එතකොට ඔබට මතුවෙන්න පුළුවන් තවත් ගැටලුවක් තමයි ළමා ඉතිරි කිරීමේ ගිණුම් මතත් මේ ටැක්ස් එක නැත්නම් මේ withholding tax එක රඳවා ගැනීමේ බද්ද අය කරනවාද කියන එක. ඔව්. කලින් දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව විසින් මේ ළමා ඉතිරි කිරීම ගිණුම් සම්බන්ධයෙන් මේ ටැක්ස් එක අය කරේ නැහැ. නමුත් 2025/4/1 ඉඳලා දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තියෙන චක්‍ර ලේඛනයට අනුව ළමා ඉතිරි කිරීමේ ගිණුම් වලටත් මෙන්න මේ කියපු ටැක්ස් එක අදාළ වෙනවා. එතකොට අර මම කලින් කතා කරපු විදිහට ළමයින්ගේ කොහොමත් වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා බොහෝ දෙනෙක්ගේ අඩු වෙන නිසා අපිට පුළුවන් ඒ ළමයාගේ ගිණුම විවෘත කරලා තියෙන බාරකරු විසින් අදාළ බැංකුවෙන් ඉල්ලීමක් කළොත් මෙන්න මේ ගිණුමට අදාළව මේ withholding tax එක අය කරගන්න එපා කියලා. එතකොට ඒ ගිණුමේ සම්බන්ධයෙන් ඒ අඩු වෙන බද්ද අය කිරීම වළක්වා ගන්න අපිට හැකියාව තියෙනවා. එතකොට අපි තව දන්නවා විදේශ රටවල ඉඳලා අපේ රටට මුදල් එවනවා. එතකොට අපි ඒවට කියනවා විදේශ ව්‍යවහාර මුදල් කියලා. එතකොට දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවේ මේ චක්‍රලේඛනයට අනුව දැනට මේ විදේශ ව්‍යවහාර මුදල් මත නැත්නම් පිට රටේ ඉඳලා ලංකාවේ බැංකුවකට සල්ලි එවනවා නම් අන්න ඒ මුදල් මත දැනට මේ withholding tax එක අය කිරීමක් සිදුවන්නේ නැහැ. එතකොට දැන් ඔබට ගැටලුවක් ඇති අපි කොහොමද මේ withholding tax එක නැත්නම් මේ බද්ද අය කරගන්න එපා කියලා අපි බැංකුවෙන් කොහොමද ඉල්ලීමක් කරන්නේ කියලා. එතකොට බැංකු සහ මූල්‍ය ආයතන සියල්ලකේම මෙන්න මේ ආකාරයේ ෆෝම් එකක් තියෙනවා. මේ ෆෝම් එක ෆිල් කරලා නැත්නම් මේක සම්පූර්ණ කරලා ඒ අදාළ බැංකු ශාඛාවට ලබා දුන්නට පස්සේ ඔබෙන් මේ බද්ද අදාළ සුදුසුකම් සපුරාගෙන තිබෙනවා නම් ඔබෙන් මේ බද්ද අඩු කිරීම වළක්වාලීමට යාලා කටයුතු කරනවා. අපි හිතමු තමාගේ නමින් එක් බැංකු ශාඛාවක ගිණුම් කිහිපයක් තියෙනවා නම් ඒ ගිණුම් කිහිපෙම අයදුම්පතේ සඳහන් කරලා
බැංකුවට ලබා දෙන ටැක්ස් එක අය කරගන්න එපා කියලා අපිට ඉල්ලීමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම බැංකු කිහිපයක වෙන වෙනම ඔයාගේ ගිණුම් තියෙනවා නම් ඒ අදාළ බැංකුවට වෙන වෙනම මේ අයදුම් පත්‍ර ඉදිරිපත් කරලා ටැක්ස් එක අය කරගන්න එපා කියලා අපිට ඉල්ලීමක් සිදු කරන්න පුළුවන්. එතකොට 2025 4/1කින් පටන් ගත්ත මේ මූල්‍ය වර්ෂය 4/30 වෙනකොටත් මේ ටැක්ස් එක දැනටමත් ඔබේ ගිණුම් වලින් අය කරගෙන තිබෙනවා නම් ඒ නැවත ලබා දීමට ඔබේ ඒ අදාළ බැංකු ශාඛාවට හැකියාවක් නැහැ. ඒ අපිට ලබා ගන්නවා නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා ඉල්ලීමක් කළා තමයි අය කරගත්ත ටැක්ස් එක අපට නැවත ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීලා තියෙන්නේ. එතකොට මේ withholding tax එක අපෙන් අඩු කරගන්න එපා කියලා අපි මේ ලබා දෙන අයුනුපත වළංගු වන්නේ සියලු වර්ෂයකට අදාළ කාලයකට පමණයි. ඒ කියන්නේ 2025 4/1 ඉඳලා 2026 3/31 දක්වා විතරයි මේ අයදුම්පත ඉදිරිපත් කරලා ඒ ටැක්ස් එක අපෙන් අඩු කරගන්න එපා කියලා වළංගු වෙනවා. එතකොට නැවත ඔබ 2026 4/1න් පස්සේ නැවතත් මේ ආකාරයටම අපෙන් මේ ටැක්ස් එක අඩු කරගන්න එපා කියලා අදාළ මූල්‍ය ආයතනයේට මේ ආකාරයට අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සිද්ධ වෙනවා.